මල් හිටවන්න ඉඩකඩ වැඩි කරගන්න තමයි මම මේ විදියට මල් හිටවලා තියෙන්නේ. මට නම් ඉතින් මේ වගේ පරණ දිරච්ච කොට හැම සම්පතක්. තාම මල් දෙන බේබි රෝස මල් පැලේ තමයි මේ තියෙන්නේ. ඔයාලත් තවානක දැක්කෝ අපිට උදව් කරනවා. මල් වල පරාගණයට හොඳම වීඩියෝ එකට යන්න කලින් චුට්ටක් මේ මල් ටික බලාගෙන යන්කෝ. ඉස්සරහට පුංචි අදහසක් තියෙනවා මේ මල් අතු සේල් කරන්න. ඒ කියන්නේ දැන් අර යන්නේ මල් අතු 100ක් රුපියල් 500යි වගේ. අන්නේ විදියට අතු ඔයාලට එවන්න බලාපොරොත්තුවක් තියෙනවා. හැබැයි තවම නෙමෙයි. දැනට මම එකතු කරගෙන යනවා මේ මල්. ඔයාලට බෙදන්න බෝ කරගන්නත් ඕනිනේ. මේ තියෙන්නේ මගේ පුංචි අහිංසක ආසාවක්. ගොඩක් දවස් ඉඳන් මේ ටික ඔයාලට පෙන්වන්න හිටියත් පුංචි බබත් එක්ක වීඩියෝ එක කරගන්න බැරි වුණා. අද ඕන චුට්ටක් ඉඩ හම්බුන වෙලේ ඔයාලට මගේ මේ ලස්සන මල් ටික පෙන්වන්න ඕනේ කියලා හිතුවා. මම ඔයාලට කාලයක් තිස්සේ කිව්වනේ මට මේ අලුතෙන් ජපන් රෝස, ඩුබයි රෝස පිස්සුවක් ගහලා තියෙනවා කියලා. ඉතින් දැන් මං ඒ විදියට මල් වර්ග ජපන් රෝස, ඩුබයි රෝස වර්ග 40ක් විතර එකතු කරගෙන තියෙනවා. ඒත් ඉතින් තාම ඒව පෙන්වන්න තරම් මල් නැහැ. මම ඒ වගේ ගෙනාපු දවස්වල ගනිපු ෆොටෝ ටිකක් නම් මම මේ වීඩියෝ එකට අප්ලෝඩ් කරන්නම්. එතකන් මල් පිපිලා තියෙන මල් ටික විතරක් මම ඔයාලට පෙන්වන්නම්. මට ඉතින් ලොකු මිදුලක් නැහැ මල් හිටවන්න. පුංචි තැන් කීපයක් තමයි මට මල් හිටවන්න තියෙන්නේ. ඔයාලා කිව්වට පිළිගන්නේ හේකුත් නැහැ. මේ මල් හිටවලා තියෙන්නේ කිචන් එකේ වතුර බටේ දාපු තැන. ඉතින් එතන ටිකක් මඩ වෙනවා. මම මෙන්න මේ විදියට පෝච්චි වල මල් හිටවලා තමයි එතන ලස්සන කරගෙන තියෙන්නේ. ඉතින් පුංචි පර්චස් 15ක වගේ ඉඩමක ගේට් හදලා වගා කරගන්න දේවලුත් කරලා මිදුලටත් ඉඩ තියාගෙන එහෙම තමයි ඉතින් මේ මල් හිටවලා තියෙන්නේ. මේ පැත්ත මගේ මිදුලට පුංචි ඉඩක් තියෙන්නේ. ඒ පැත්තෙම එහාම කොනට වෙන්න කිචන් එක ආපු නිසා කිචන් එකේ වතුර බටේ දාන්න තැනකුත් තිබුණ නැහැ. ඉතින් මම මහත්තයට කිව්වා කමන්නේ ඒවා වතුර බටේ මට මේ පැත්තට දාලා දෙන්න. මම ඒක හදා ගන්නම් කියලා. අර ඔයාලට ඈතින්ම කොහිල ගස් වගේක් පේනව නේද? අන්න එතෙන්ට තමයි මේ බටේ දාලා තියෙන්නේ. හැබැයි දැක්ක ගමන් කාටවත් අපිරිසිදුකමක් පේන්න ගඳ ගහන ගතියක් එහෙම කිසි දෙයක් නැහැ. දැක්ක ගමන්ම හැමෝගෙම හිත සතුටු කරන හිත පිනවන ගතියක් තමයි මෙතන තියෙන්නේ. එහෙම කරගත්ත ඉතින් මගේ කියන්නේ මල් වවන්න තියෙන ආසාව නිසාමද කොහේ එතන පුදුම ලස්සනක් දැන් තියෙන්නේ. එහෙනම් ඉතින් අපි චුට්ට මම එකතු කරගනිපු මල් බලමුකෝ. මෙන්න මේ විදියට මෙහෙම කණුවක් හිටවලා මේ මම මේ මල් හිටවලා තියෙන්නේ මගේ ඉඩකඩ අඩුකම නිසා. ඒ මට මල් හිටවන්න ඉඩකඩ වැඩි කරගන්න තමයි මම මේ විදියට මල් හිටවලා තියෙන්නේ. මට නම් ඉතින් මේ වගේ පරණ දිරච්ච කොට හැම සම්පතක්. මේ විදියට හදාගනිපු තැන් කීපයක්ම තියෙනවා. මම ඔයාලට ඉස්සරහ වීඩියෝ වලින් පෙන්නන්නම්. මට හැමදාම මල් දෙන බේබි රෝස මල් පැලේ තමයි මේ තියෙන්නේ. ඔයාලත් තවානක දැක්කොත් අනිවාර්යයෙන්ම මෙන්න මේ වගේ බේබි රෝස පැලයක් නම් ගන්න. ඕනම පැත්තක ඕනම දේශගුණයක මල් පිරීලා හැදෙන මලක් තමයි මේ බේබි රෝස. මේකේ රතු පාටත් මල් ළඟ තියෙනවා. ඉතින් ඉස්සෙල්ලා දැන් බලාගෙන යන්කෝ මගේ ඩුබයි රෝස මල් පිපිලා තියෙන කලෙක්ෂන් එක. මේ මල් වලට ගොඩාක් කණමීයෝ කියන්නේ කණමීයෝ කියන සත්තු වෙනවා. ඉතින් ඔව් පුතේ ඔව් මන්නික. ඉතින් ඔයා මොනා හරි ගෙදර කෑමට වගා කරනවා නම් ඒ වගේ වැඩිපුර ගෙඩි හට ගන්නත් මේ කණමීයෝ අපිට උදව් කරනවා. මල් වල පරාගණයට හොඳම සතෙක්නේ කණමීයා කියන්නේ.
තව චුට්ටක් දවල් වෙනකොට මේ මල් දැන් පිපුණා විතරයි වගේ. ඉරව්ව පායගෙන එනකොට වගේ තමයි මේ මල් පිපෙන්නේ. තව චුට්ටක් දවල් වෙනකොට මේ හරිය කන මීයොන්ගෙම පිරීලා යනවා. ඔයාලට මං කිව්වනේ මට මුදල් වැඩිකම නිසා මෙහිම බේසම් වල මල් හිටවගෙන නෙමෙයි. මෙතන පොළව ගොඩාක් තෙතයි. එහෙම පැල හිටවන්න බෑ. ඒක නිසා තමයි මේ බේසම් වල හිටවගෙන තියෙන්නේ. ඔයාලා කිව්වට පිළිගන්න එකක් නැහැ. මම වතුර බටේ මෙතෙන්ට දාලායි කිව්වට. මේ තියෙන්නේ ඔය තියෙන්නේ මුළු තැන්ගේ සිංක් එකෙන් එන. ඔව් පුතේ. හා වතුර බටේ දාපු තැන. හා ඒකත් පිපිලා ලස්සනට නේ. ඉතින් ඕන්නේ විදියට එතන ලස්සනට මල් හිටවල හදාගෙන තියෙනවා. හිතන්නකෝ මේ හරිය දැක්ක ගමන් කාටවත් හිතන්න පුළුවන්ද මේ තියෙන්නේ ඒ වගේ තැනක් කියලා. මම ඔයාලටත් කියන්නේ ගොඩාක් ගෙවල් වල වුණත් මුළු තැන්ගේ වතුර ටික තමන්ගේ ඉඩමට දාන්න ඉඩ නැහැ කියලා අනුන්ගේ ඉඩම් වලට හරවලා රණ්ඩු කරගන්න අවස්ථාවක් තියෙනවා. අන්න ඒ වගේ අනුන්ට කරදරයක් නොවන විදියට ජීවත් වෙන්න පුරුදු වෙන්න ඕනි. දැන් මෙතන මම මේක මගේ මිදුලටම දාගත්ත කියලා කිසිම අපිලිවෙල ගතියක් අපිරිසිදු ගතියක් නැහැනේ. අද ඉතින් ගොඩක් කතා කරාද මන්දා. තවත් අලුත් වීඩියෝ එකකින් එන්නම්. අදට ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම බුදු සරණයි.